තුනමාරේ ඉඳන් පහට කුණු ගිහිල්ලා නැත්තම් ඒ ස්ථාන කීයද ඒ ස්ථාන ගානට රුපියල් ලක්ෂය ගානේ අඩු වෙන්න ඕනේ මේ කවුද අපේ භාණ්ඩාගාරිකතුමා. මේකට නම් ගහන්න ඕනේ දඩ මේක සුද්ධ කරන්න ඕනේ. මෙන්න මේක දාන්න. මේක අමු කුණු ගොඩක්. ඔය අර අතන මේ මේක නවත්තන්න ඕනේ. වරාය පිවිසුම් මාර්ගයේ දිගටම අර ගොඩ ගහලා තියෙන අර ලී මොනවද ඒවා? පෙලට්ස්. ඕවා ඔය මිනිසුන්ගේ ආදායම් මාර්ග වෙන්නේ නැති. ඕවා දැන් ඔහොම පවත්වාගෙන යන්න බෑ. ඔය කෙලීම මදුරු බෝ වෙනවා අරවමයා වෙනවා. ඔය උළු මෝල් කාරින්ට හරි ගෙනල්ලා ගෙනියන්න කියන්නේ ඕවා. පුච්චන්න. මේ උදේ 6යි හවස 5යි අතරේ ඇරස් කරපු ගාන අරගෙන එන්න ඕන. ඇරස් වෙලා නැත්තම් කුණු පාරේ නම් නිලධාරි මහත්තයා වක් කියනවා. අනික් නිලධාරිතුමාලටත් එක්ක කියන්නේ කුණු පාරේ නම් අභාංශ එකයි මේගොල්ලන්ටයි වගකීමක් තියෙනවා වගේම ඕගොල්ලන්ට වගකීමක් තියෙනවා මෙතෙන්ට වාර්තා කරන්න අපි මෙච්චර ගාණක් අද අරස් කළා කියලා. පළාත් පාලන අමාත්‍යාංශයට දැනුම් දෙන්න මේගොල්ලන්ගේ දඩ ගාණ කීයද කියලා. කිසිම සහනයක් දෙන්නේ නැහැ මින් ඉදිරියට. දැන් කොළඹ මහනගර සභාවේ නම් මිහිස් සිල්වර්ට දැන් පඩි කපන්න වෙනවා ඉංජිනේරුවන්ගේ. හොඳේ දැන් අභාංශලට ගහනවා නම් ඕගොල්ලන්ටත් ගහන්න එපා දඩය. නම් විශේෂයෙන්ම දෙහිවලගල් කිස්ස දෙහිවලගල් කිස්ස අනිවාර්යයෙන්ම අවධානය යොමු කරලා මේ පැත්ත සුද්ධ කරන්න ඕන. ඔය මේ සෙන්ට් තෝමස්ස් පැත්තෙන් නම් ඒ පැත්තට මිනිස්සු දසලක්ෂ ගාණක් ජීවත් වෙනවා මේ ටුවරිසම් වලින්. දැන් මේ ගෝල්ෆේස් හෝටලේට පාව මිනිස්සු නැහැ. ඔක්කොම රේට් කපලා මේවලා මේ කඩා වැටෙන ආර්ථිකය රටේ. ඩෙන්ගු එක පැත්තක අනිත් පැත්තේ මේ මිනිස්සුන රස්සාන තියෙනවා. අයිතිකාරීන්ට ප්‍රශ්නයක් නැහැ උන් හම්බ කරලා තියෙන්නේ. වැඩ කරන කාටයි මේකේ බඩට පාරවදී. මොනවද අර ත්‍රිවිල් වගේක් තියෙන්නේ? ඒ දුවන ත්‍රිවිල් පාක් කළාද නැත්නම් කැඩිච්චද? ඔන්න ඕවනේ ඉතින් ඩෙන්ගු හැදෙන්නේ යන්නේ. මේ ලලිත් ඒගොල්ලන්ට මේ නගර සභාවෙන් වෝනින් එකක් යවන්න මහා මේව අයින් කරන්න කියලා නැත්නම් අයින් කරනවා කියලා. මේ වාසිය කොච්චර ඩෙන්ගු හැදෙයිද? අර ඇපල්වත් ඔය ඉන්නේ පොඩි වෙනකන් නෙමෙයි. මේ මෙහිම කසිකබල් මේවා තියාගන්න බෑ මේ බොඩි සරව මේවා ක්‍රෂ් කරලා ගෙනින් දාන්න මේ යකඩ වලට. ඕගොල්ලෝ වැඩසටහනක් හදන්න ඕන. ඔය විශේෂයෙන්ම හැම එක්කෙනාටම දැන් අපි අර මේකෙන් පස්සේ මේකක් කරන මේ නලි ඕගොල්ලෝ හදන්න මේ කුණු යකඩ ටික ගෙනියන්න තන. හරි මේවා තමයි මේ සම්පූර්ණ මදුරු මේ වෙන්නේ. ඕ මේ වාසියනේ මදුරු බෝ වෙන්නේ. මේ ටික සුද්ධ කරන්න ඕනේ අපි. නෝටිස් එකක් දෙන්න නෝටිස් එකක් යවන්න අපි කාලයක් දෙනවා පත්තර වලින් හරෙන්ෙන් සතියක් ඕ වගේ ගොඩ ගැහිලා තියෙන කුණු යකඩ අරව මේ ඔය හැමත් තැනකම තියෙනවා අයින් කරගන්න. හරි ඊට පස්සේ ඔක්කොම සුද්ධ කරනවා. එච්චරයි. හරි පොලිසියත් එක්ක ඉඳලා මුලින් අපි වෝනින් එකක් දෙන්න එපා. නැත්නම් මිනිස්සු කිය අපි දන්නේ අපේ වාහන හිස්සුවා එහෙමනේ එන්නේ. හරි වෝනින් එක යවන්න මුලින් පත්තර දැන්වීමකුත් දාන්න වෝනින් එකක් දෙන්න පරිසර පොලිසියෙන් ඔබතුමාලා දැනුම් දෙන්න අවට ප්‍රදේශවාසීන්ට මේ අද අගෝස්තු 1 වෙනිදාට කලින් මේ ඔක්කොම අයින් කරගන්න. අගෝස්තු 1 වෙනිදා ක්‍රැක් ඩවුන් එක කරනවා. ඒකට ආමික ලෑස්ති කරන්න අගෝස්තු 2 වෙනිදා ඉඳන් සියලුම වාහන අයින් කරනවා. ඔය කුණු ගොඩවල් තියෙනවා. ඒ ඔව් පොලිසියත් ලෑස්ති කරන්න අනික් ඔය අපේ මේ කඩුවෙල අරව මේවා මේ කෝට්ටේ ඒව තැතිනෙවුවා මෙච්චර නැතුව ඇති නමුත් ඇතිනේ හැමතැනකම අයින් කරන්න ඕනේ.